හායි සුබ දවසක් යාළුවනේ. ඉතින් අද ඔයාලට පෙන්වන්න 2013 2009 10 11 12 13 කියන්නේ සමහරක් වෙලාවට අපි කරන ওই වාහනවල දැන් මේ කුවෙට් එක වගේ නම් කියන්නේ සාමාන්‍යයෙන් වාහනයකට ඔරිජිනල් එකට අමතරව ගොඩක් දේවල් අප්ඩේට් කරන්න තහනම්. මේක සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් අපේ රටකට වුණත් ඒක බලපාන පොදු සාධකයක් හැටියට මම හිතනවා. මොකද ඒ කම්පැනි එක නිපදවන්නේ ඒ තියෙන ඔරිජිනල්ම ගතිය නැති වෙනවනේ. ඒක වෙනුවෙන් තමයි යෝක මේ කියන්නේ මෙහෙන් ගොඩක් දුරට ඒක තහනම් කරලා තියෙන විදිහ කරන්නේ. ලෝකේ බොහෝ රටවල් වල මේ අප්ග්‍රේඩ් කරන එක තහනම්. සමහර රටවල හැර ඒකට හේතුව වශයෙන් මට කියන්න පුළුවන්. මොකද මේ වාහනේට ඔරිජිනල්ම එන්නේ ඔරිජිනල්ම එන කන්ඩිෂන් එකේ තියාගන්න ඕනේ කියන එක සහ ඊට අමතරව අපි මේක අප්ඩේට් කරපුවාන් පස්සේ සමහර කම්පැනි වලට කියන්නේ මේක ඒ කියන්නේ මව් සමාගමට පාඩුවක් වෙන එක තමයි මම දකින්නේ. ඒකට ඒ වගේම රජයට පාඩු වෙනවා. කියන අලුතෙන් එන වාහන ගැනීම මිනිස්සු අඩු කරලා මේ වගේ අප්ඩේට් වලට පෙළඹෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මම මේ ඇත්තටම මේ ලයිට් එකක් ගැන මම ඔයාලට කියන්නේ. ඉතින් 2013 හරිද? 2013 මොඩල් එක. ඉතින් මේක මේ වෙලාව පිටිපස්සේ මේක මේ ඉස්සරහ. මේ ඔයාලට පේනවා මේක මේ ඇවිල්ලා ඇත්තට මේක ස්ක්‍රැප් එකකින් ගෙනපු වාහන. කියන්නේ මේ වාහන කඩන තැන් වලින් මෙයාලා හොයාගෙන ඇවිල්ලා තියෙන. මොකද මේකේ තිබ්බ ඔරිජිනල් ඒ කියන්නේ අප්ඩේට් කරපු ලයිට් එක අයින් කරලා එයාලට මේ නීතියක් තියෙනවා. මේවා කියන්නේ මේ ලයිට් එක පරණ ඒ කියන්නේ සමහරක් වෙලාවට හිතන්න අප්ඩේට් කරා කියලා වාහනේ අප්ඩේට් කරලා මෙයාලගේ මොන හරි කියන්නේ මෙයාලා මේ පොත අප්ඩේට් කරන්න යන්න ඕනේ. සෑම අවුරුද්දකටම සැරයක්ම වාහනේ පෙන්නලා පොත අප්ඩේට් කරන්න යන්න ඕනේ. ඒ අප්ඩේට් කරන වෙලාවේ වාහනේ බලනකොට චෙක් කළා ඊට පස්සේ තමයි මේ කට්ටිය මේ ඔරිජිනල් එක මාරු කරන්න හේතු. ඉතින් දැන් මේවා මේ ස්ක්‍රැප් එකකින් අරන් ආවට පස්සේ අපිට තියෙන ලයිට් හොයලා හදන්න තියෙන ඇත්තම කතාව. يعني මේකේ ඔරිජිනල්ම වයර් හාස් සමහරක් වෙලාවට වාහනේ තියෙන වයර් හාස් එක කිසිම ඩැමේජ් එකක් කරන්නේ නැහැ. අපි ඉතින් ඒකට සමානව වයර් වලට සොකට්ස් හදලා ඒ සොකට්ස් වලට මේවා සොකට් ජොයින් කරලා හදන්න ඕනේ. ඒක තමයි මේක ඇත්තම දානම සිද්ධිය. ඉතින් මම කියන්න ඕනේ මේකේ HB3 ලයිට් එක තමයි මේකේ හයි පාස් එකට එන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් හයි බීම් එක ඇවිල්ලා තියෙන්නේ HB3 කියලා කියන්නේ 9005 උකට අපි දානවා 9005 ලයිට් එක. ඊට පස්සේ මෙතනට එනවා D4S. හරිද? බැලස්ටර් එකක් එක්කෙන ලයිට් එක. සාමාන්‍යයෙන් මේකට නෝමල් ලයිට් උත් තියෙනවා. අපි දැනට හයි කරන්නේ මෙන්න මේ යුනිට් එක. මෙතන හැලොජන් එකක් තමයි එන්නේ. එතකොට මේකේ අතරම මේක වෙන්න හැලොජන් ලයිට් එක මේක වෙනම ලයිට් සෙට් එක එනවා. මෙන්න මේ විදිහට තමයි එන්නේ. බල්බ් එක එන්නේ මෙන්න මේ විදිහට තමයි. TDP light original මේක D4S එක තමයි මේකට එන බල්බ් එක. ඊට අමතරව මෙතන දෙනවා සිග්නල් ලයිට් එක සහ මේක ඇවිල්ලා ඉලුමිනේෂන් එක. ඒ කියන්නේ පාකින් ලයිට් එක. ඔන්න ඕකයි මේකේ තියෙන ප්‍රධානම සිද්ධිය. සහ ඊට පස්සේ ලයිට් ෆෝකස් වේවින් එක. මේ තියෙන වේව් සිස්ටම් එක. කියන්නේ මේකේ අපිට පුළුවන් මේ බල්බ් එක උස්පාත් කරන්න. ඔයාලා දැකලා ඇති. හරිද? එතකොට ඒ සිස්ටම් එක වැඩ කරන්නේ මෙතනින් කරන්නේ අතනම බල්බ් එක උස්සලා පාත් කරලා දෙන එක. අපිට ඕන විදිහට අපේ ලයිට් එකේ ඩියුරේෂන් එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ ගැජට් එකකින්. මේ ඇත්තට මෙතන තියෙන්නේ පොඩි මෝටරයක්. හරිද? ඉතින් ඔච්චරයි. මම මේක ඔයාලට වයර් හනස්ස වයරින් කරලා ඉවරලා මම පෙන්නන්නම් කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. හරිද? දැනට ඔයාලට බලා ගන්න පුළුවන් බල්බ් දෙකම මම වයරින් කරලා නැහැ. දෙකම ඔය විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන බැලස්ටර් එක මොකද්ද මේ තියෙන බල්බ් එක D4S එක. මේ තියෙන බල්බ් එක D4S එක. මේ තියෙන්නේ හැලොජන් එකේ බැලස්ටර් එක. මේක තමයි සොකට් එකේ මම ලයිට් එක හයි කරා.
ඔයාලට මේක දැන් හයි කරන විදියයි මෙහෙම දැම්මා වලට හරිද මම දැම්මා ඊට පස්සේ මේ මම කරේට පාද කරා ඔච්චරයි දැන් ඔයාලට වෙන මේ ගැලවිලා එන්නේ නැහැ බලමු ඉතුරු ටිකත් හයි කරලා එන ළමයි බලන්න හරි ටික හදලා ඉවරයි මේ මෙතත් ඔය ටික හදලා මම ඔයාලට මේක වැඩ කරන හැටි පෙන්නන්නම් හයි කරලා මේ තියෙන ළමයි වාහනේ ඔයාලා වෙන මේකේ මේ දැන් මේ ලයිට් ඔක්කොම ගලවලා තියෙන වෙනවා වයර් සොකට් කපලා තියෙන කලින් කපලා මේ පැත්තත් එහෙමයි මේ පැත්තත් එහෙම නම් දැන් මේක ටේප් කරගෙන යන ගම ටේප් කළා මම ලයිට් එක ඉස්සෙල්ලා ඔන්න ළමයි වයර් ටික පිළිවෙලට මම හදලා ඉවරයි ඔයාලට පේනවා දැන් බලමු ලයිට් එක ගහලා කොහොමද වැඩ කරන්නේ කියලා ළමයි මම දැන් ඔයාලට මේක ඔන් කරලා පෙන්නන්න සිකන් नहीं सिकंड एक बार आईवा आईवा हेड 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 पास हेड पास हेड पास आईवा इशारा इशारा आईवा इशारा पेरोने वाला मैं सिग्नल लेके වැඩ කරන්නේ මේ තියෙන්නේ ඉල්યુමිනේෂන් එක सेकंड लो बीम अय्वा हाई बीम अय्वा इशारा बस तमाम मला माहिती लाईट ची क्लिअर आहे लाईट तो बढ़िया था इकल नहीं होता चिकन कसाब बाती आली आइवा